ඔයාලව සාදරයෙන් පිළිගන්නවා third year ERP solution YouTube channel එකට. අද ඔයාලා මේ වීඩියෝෙන් අරන් ඉන්නේ sales center එකේ ඔයාලට මේ සිස්ටම් එක කොහොම sales order එකක් දාගන්න විදිය තමයි ඔයාලට මේ වීඩියෝෙන් අරන් ඉන්නේ. ඔයාලට කලින් වීඩියෝ අරන් කොහොමද quotation එකක් දාගන්න කියලා. ඔයාලට මේ වීඩියෝෙන් අරන් ඉන්නේ කොහොමද අපේ සිස්ටම් එකට sales order එකක් දාගන්න විදිය තමයි ඔයාලා මේ වීඩියෝෙන් අරන් ඉන්නේ. සුබ දවසක් ඔයාලට. අපි අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද අපේ සිස්ටම් එක කරා sales order එකක් job order එකක් සිස්ටම් එක කරා generate කරගන්නේ කියලා. ඔයගොල්ලෝ sales order එකක් generate කරගන්න මුලින්ම ඔයගොල්ලෝ අපේ sales center එකට යන්න ඕන. sales center එකට ගිහින් මෙතන තියෙනවා sales order කියලා. ඒතකොට sales order එකක් අපේ සිස්ටම් එක ක්‍රම දෙකකට ජෙනරේට් කරන්න පුළුවන්. අපේ වෙනම sales rep එකට mobile app එකක් තියෙනවා. mobile app එක හරහා ඒගොල්ලෝ දාන orders උත් මෙතන sales order කියන form එකට automatically sync වෙලා එනවා. app එක හරහා දැම්මම නැත්නම් ඔයගොල්ලන්ගේ සිස්ටම් එක හරහා ඕනනම් sales order manual generate කරගන්නත් පුළුවන්. ඒතකොට sales order manual generate කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දාපු quotation එක confirm වුණා නම් ඒ confirm quotation එක load කරලා ඔයගොල්ලන්ට order එක දාන්නත් පුළුවන්. ඒතකොට අපි බලමු මුලින්ම confirm වෙච්ච complete වෙච්ච order එකක් විදිහට අපේ සිස්ටම් එකේ දැන් process වෙන්න ඕන order එකක් විදිහට සිස්ටම් එකේ print එකක් අරගෙන ඔයගොල්ලන්ට generate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් manually කෙලින්ම අපිට customer කෙනෙක් select කරලා manually අපි ඉස්සෙල්ලා quotation දැම්මා වගේ අපිට order එකක් place කරගන්නත් පුළුවන්. මෙන්න මේ order එක අපිට අපේ customer කෙනෙක්ට ආව කියලා අපේ customer කෙනෙක් ගාව කියලා මේ විදිහට orders දාන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. දාලා ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් දෙන ඩිස්කවුන්ට් එක දාලා නැත්නම් වෙනස් කරන්න පුළුවන්. කොටේෂන් එකක් අපේ සිස්ටම් එකට ඕඩර් එකක් විතර ජෙනරේට් කරගන්න කියලා. ඒකට අපි දාගත්ත මුලින්ම බලමු මොනවද අපි දාලා තියෙන කොටේෂන් කියලා. අපි දැන් කොටේෂන් දාලා තියෙන අපි රෝයල් ලංකා කෙනෙක් ගමු. ලංකා ෆර්නිචර් කෙනෙක් ගමු අපි. කොටේෂන් නම්බර් 11 sales order new අතන ලංකා ෆර්නිචර් ගම ද load quotation කියන බටන් එකකින් ඔයගොල්ලෝ load කරලා අපි දාපු quotation එක load කරලා අපි සිස්ටම් එකට ගන්නවා පුළුවන්. එතකොට ආපහු orders දාන්න අවශ්‍යතාවයක් නැහැ. අරක details ටික එනවා. ඒකේ final නම් මේ ටික details ටික මෙතන ඔයගොල්ලන්ට දැනට පෙන්නනවා අපි ගාව කොච්චර බඩු තියෙනවද නැත්ද කියලා. අපි ගාව දැනට current stock එක කොච්චරක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකේ quotation එකේ මොනවද change එකක් තියෙනවනම් changes කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ quotation එක අමතරව ඔයගොල්ලන්ට මෙතනින් final discount එකක් දෙන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලන්ගේ VAT SSL තියෙනවා නම් ඒ ටිකක් දාලා ඔයගොල්ලන්ට මේ විදිහට fill කරලා ඔයගොල්ලන්ට රාහුල ඔෆිස් කියලා දාලා මම order එකට දාලා fill කරලා මේ විදිහට order එක generate කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ system එකේ order generation process එක යන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ වෙනම තියෙන mobile app එක use කරලා මෙයා කරාට පස්සේ app එකෙන් ආපු orders වලට වෙනම මොන location වලින්ද ඒගොල්ලෝ කොහෙන්ද දාගත්තේ කියලා මෙතන මේ map icon එක select කරලා මෙයා කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට order එකක් edit කරන්න ඕන නම් මේ action button එකෙන් open කරලා ආපහු ඔයාලට අවශ්‍ය order එක ඔයගොල්ලන්ට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ order process එක ERP සිස්ටම් එක හරහා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ app එකෙන් දාගත්තා නම් මෙතන order map කියලා තියෙනවා. order map එකට ගියා නම් ඔයගොල්ලන්ට app එකෙන් දාපු orders ටික automatically map එක හරහා කොහෙද මොන විදිහටද වැටෙන්නේ කියලා ඔයගොල්ලන්ට track කරගන්නත් පුළුවන්. ඊළඟට බලාපොරොත්තු වෙන අපේ third ERP එකේ කොහොමද අපේ invoice form එකේදී ඔයගොල්ලන්ට customer වලට invoice යවා ගන්න කොහොමද කියන process එක අපි ඊළඟ අපේ video series එකෙන් explain කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් ඔයාලට.